සුබදස්සක් කියල පිළිගන්නවා නෙක්ස් වල්සල්ට අදුබංවාට ගෙනාවේ ඩ්‍රගන් ඒජ් කියන මූවියක කතා නිසම්ද මතක් කරන්න අතාත්ම YouTube චැනල සස්ක්‍රයිබ් කරන්න පල්ලතින සස්ක්‍රයිබ් එක දැම්ම දෙකලි කියලා සස්ක්‍රයිබ්කන් ඒත් එකතර පුංචි බෙල් අයිකන් එක ඕල්කොරොත් එම මවට දාපුමං වගේ ළඟටම නොටිෆිකේෂන් එක ගෙන ගන්න පුළුවන්. මේ කතා පටන් ගනි පොඩි ස්ටෝරකින් ස්ටෝරකින් කියන විදියට අවුරුදු ගානකට කලින් මකරු අතරේ මිනිස්සු අතරේ තිබිල තියෙන පොඩි ගිවිසුමක්. මේ කිව්සුම විනාශ වෙලා යන්නේ මෙතෙන්ට නයිට්ලා ආවට පස්සේ. නයිට්ලා තීරණය කරන මේ භූමියෙන් යටත් කරගන්න. නයිට්ලා මකරුම නිකන් මරන්නේ. ඒකට ගොඩක් ලොකු හේතුවක් බලපානවා. ඒ හේතුව තමයි රුධිර නිර්මාණකරුවන්. රුධිර නිර්මාණකරුවන් කරන්නේ මකරුන්ගේ රුධිරේ භාවිතා කළා නිර්මාණ කරනවා යක්ෂයින්ව ඩීමන්ලව භූමිය යටත් කරගන්න ගත්ත උත්සාහයක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. රුධිර නිර්මාණකරුවන්ට හැකියාව ලැබෙන්නේ අවසානයේ. ඒගොල්ලන්ගේ ප්ලෑන් එක සාර්ථක කරගන්න නයිට්ලා ජයග්‍රහණය කරනවා. හැබැයි රුධිර නිර්මාණකරුවන් ඒගොල්ලන්ගේ සරණ අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ කියලා තියෙනවා දවසක අනිවාර්යයෙන්ම හැමතේටම වාඩුව අරගන්නවා කියලා. ඒක හින්දා නයිට්ලා ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. නයිට්ලාට හැකියාවක් ලැබිලා නැහැ මකරුන්ව ඝාතනය කරන්න. ඒක හින්දා නයිට්ලා විසින් ගම්මානවලට ගිහිල්ලා හොයාගන්නවා මකර දඩයක්කාරයෝ ටිකක්. හොඳම මකර දඩයක්කාරයෝ ටික එකට එකතු කළා මේගොල්ලෝ හදනවා ටීම් එකක්. ඩ්‍රැගන් හන්ටර්ස්ලව එක්කෙනා ගානේ බ්ලඩ් මේට්ලා විනාශ කරන්න තීරණය කරනවා. ඒක හින්දා අඳුර පැතිරෙන පටන් ගන්නවා. හැම කෙනාටම සිද්ධ වෙන්නේ බයෙන් ජීවත් වෙන්න. නයිට්ලාත් වැඩේ අතෑල්ල නැහැ. නයිට්ලා දන්නවා මේ අඳුර කොහේ හරි තැනක බ්ලඩ් මේට්ලා හැංගිලා ඉන්නවා කියලා. නයිට්ලගේ සටන අවසන් වෙන්නේ බ්ලඩ් මේට්ලව සදහටව මේ ලෝකෙ තුරන් කළ දැම්මට පස්සේ. බ්ලඩ් මේට්ලගේ නායකතුමාගේ නම තමයි ෆ්‍රැනික්. ෆ්‍රැනික් මේ වෙද්දි මකරෙක සිර කරලා තියෙනවා. මේ මකරගේ රුධිරය ගොඩක් අරගෙන තිනවා. අන්තිමට මේ මකරගේ රුධිරය අරගෙන ඊට පස්සේ මේ රුධිරය පානය කරන්න දෙනවා සුර කුමරියකට. මෙයා සුරයෙක්. මෙයාට හැකියාව තියෙනවා මේ රුධිරය පානය කළාට පස්සේ මකරුන්ට අණ දෙන්න. මකරුන්ගේ සේවකේ බඩ පත් කරගන්න පුළුවන්. මේ කියන දැල්ලා තියෙනවා නයිට්ලට. නයිට්ලා තීරණය කරන මේක වහාම නතර කරන්න ඕනි කියලා. නයිට්ලගේ ටීම් එකේ සුළු පිරිසක් විතරයි ඉන්නේ. නයිට්ලත් මේ වෙතේ ඒගොල්ලගේ භූමිය දෙකට බෙදාගෙන තමයි ජීවත් වෙන්නේ. හැම දෙයක්ම තීරණය වෙන්නේ බලය මත. නයිට්ලගේ ටීම් එකේ ඉන්නවා එකම එක මකර දඩයක්කාරණියක්. ඇයගේ නම තමයි ක්‍රිසෙන්ඩා. ක්‍රිසෙන්ඩා තමයි ගොඩක් දක්ෂම සටන්කාරණිය. ඇයි මෙතෙන්ට ඇවිල්ලා බ්ලඩ් මේට්ලව සේරම ඝාතනය කළා. අවසානයේ ඇය තීරණය කරනවා මේගොල්ලගේ නායකතුමාවත් ඝාතනය කරන්න. නායකතුමාව ඝාතනය කරන ගිය වෙලාවෙදී මේ මකරව ලිහලා දානවා. මකර තීරණය කරනවා හැම කෙනාම විනාශ කරන්න. ඒ වෙලාවෙදී ක්‍රිසෙන්ඩා කරන්නේ මකරගේ බෙල්ලට පැනලා මේ මකරගේ බෙල්ලේ තියෙන නිලයකට කඩුවෙන් පහර දීලා මකරව ඝාතනය කරනවා. මකර දඩයක් කරුවන්ට උපතේම මේ හැකියාව තියෙනවා. ඒගොල්ලෝ දන්නවා කොහෙද මකරුන්ගේ දුර්වලතාවය තියෙන්නේ කියලා. ක්‍රිසෙන්ඩාව දැක්කට පස්සේ ග්‍රිෆික් පොඩ්ඩක් කලබල වෙනවා. මොකද විතර අවුරුදු ගානකට කලින් මකර දඩයක් කරුවන් හැම කෙනාම විනාශ කළා. ග්‍රිෆික් කල්පනා කරනවා කොහොමද මෙයා ඉතුරු උනේ කියලා. ඒත් එකම ග්‍රිෆිට් කරන්නේ විස්මාරු කරන මෙතරි පිටිබලා යන එක. ග්‍රිෆිට්ට හැකියාවක් ලැබෙන්නේ මේ සුරු කුමරියව අරගෙන යන්න. හැබැයි ඒ වෙනකොටත් මේ සුරු ගෑල්ලමියට මකරගේ රුධිරය පානය කළා ඉවරයි. ග්‍රිෆිට් දන්නවා මේ සුරු ගෑල්ලමියව දැම්ම මේගොල්ලෝ මරන්නේ නැහැ කියලා. හැබැයි නයිට්ලා තීරණය කළා තියෙනවා ඒගොල්ලන්ගේ ලෝකෙට මොකක් කරදරයක් එනවනම් තරජනයක් එනවනම් ඒ සියලුම දේවල් විනාශ කරන්න. ග්‍රිසෙන්ඩා සේවය කරන්නේ තුන්වෙනි බියට්‍රික්ස් කියන පාලිකාවට. ඇය දැනගන්නවා ග්‍රිසෙන්ඩා කියන්නේ ගොඩක් දක්ෂ කළුසරන් ශිල්පියෙක් වගේම ගොඩක් හොඳ මකර දඩයක්කරුවෙක් කියලා. ග්‍රිසෙන්ඩාගේ නායකතුමා කියන්න පටන් ගන්නේ අද අපේ ජයග්‍රහණය සන්ටුහන් කළේ ග්‍රිසෙන්ඩා. ඇයගේ තිබ්බ අසීමාන්විත හැකියාවෙන්ද තමයි මකරව විනාශ කිරීමේ හැකියාව ලැබුණේ. ඇයට උසස් සීමක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි කියලා. තුන්වන බියට්‍රික්ස් පාලිකාවත් එක්ක වැඩ කරන සුළු පාලිකාවක් ඉන්නවා. ඇය ගොඩක් කැමති ග්‍රිසෙන්ඩාට. ක්‍රිසෙන්ඩාගේ තියෙන දක්ෂතාවය ඇය තීරණය කරන අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනේ කියලා. තුන්වන බියට්‍රික්ස් ගොඩක් කැමැත්තක් දක්වන මේ සුළු පාලිකාවට. මොකද ඇය ගොඩක් බුද්ධිමත් වගේම ගොඩක් ඥානවන්ත විදියට තමයි වැඩ කරන්නේ. ඒකෙන් හින්දා ඇගේ නියෝගයක් දුන්නකම ටක් ගාලා ඒක ක්‍රියාත්මක කරන තත්ත්වෙට මේ වෙනකොට තුන්වන බියට්‍රික්ස් පත් වෙලා තියෙනවා. මෙතෙන්ට එන සේනාධිපතිවරයෙක් ලසාරෝ කියලා. මොහු පොඩ්ඩක්වත් කැමති නැහැ ග්‍රිසෙන්ඩාටවත් ඇගේ නායකතුමාටවත්. මෙයා හැමතිස්සෙම කරන්නේ මේගොල්ලන්ට ඇටැක්යක් එන විදියට කතා බහ කරන එක. ග්‍රිසෙන්ඩා රැටත් කරන්න ප්‍රැක්ටිස් කරන එක පොඩ්ඩක්වත් ඇය නිකන් ඉන්නේ නැහැ. ඇය නිතරම උත්සාහ කරන්නේ ඇගේ දක්ෂතාවය තව තවත් දියුණු කරගන්න. මේක දකිනවා ඇවිල්ලා ග්‍රිසෙන්ඩා ගුරුතුමා වන බරුන්. බරුන් ඇවිල්ලා කියන්න පටන් ගන්න ග්‍රිසෙන්ඩාට එහෙනම් දැන් මම හිතන විදියට
මගේ ශිෂ්‍යයා සූදානම් කියලා මම හිතනවා මාව අභිභවා යන්න. ඒක හින්දා මං කඩුව කරගෙන දැන් ඔයත් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න එන්නම් කියලා බරොන් ෆැක්ටිස් කරනවා මෙතනදී. ග්‍රිසෙන්ඩාත් ඒක. ග්‍රිසෙන්ඩා ගොඩක් වේගයෙන් බරොන් එක ෆයිට් කරනවා. ග්‍රිසෙන්ඩා හිතන්නේ ග්‍රිසෙන්ඩාට පුළුවන්කමක් ලැබෙයි කියලා අදවත් ඇගේ ගුරුතුමාව පරාජයට පත් කරන්න. හැබැයි ඒතේ කරගන්න බැරි වෙනවා. සරණත් ඉවර කළ දාලා බරොන් කියන්න පටන් ගන්නේ. මං දන්නවා කිසිම නයිට් කෙනෙක් නැහැ කියලා ඔයා තරම් දක්ෂ විදිහට කඩු දෙකින් සටන් කරනවා. ඔයා කවදාවත් පලියක් භාවිතා කරන්නේ නැහැ. ඔයාට ඒ තරම් ඔයා විශ්වාසයි. ඒත් ඔයා තාම සටන් කරන්නේ ඔයාගේ හිතේ ගොඩක් ලොකු කීර්තියක් තියාගෙන. අන්න එතන තමයි ඔයාගේ දුර්වලතාවය තියෙන්නේ. කිසි වෙලාවක තමන්ගේ දුර්වලතාවයක් හදාගන්න එපා. ඔයා දන්නවද? දුර්වලතාවය තමයි සමහර විට නයිට් කෙනෙක්ට සටන්කරුවෙට ඕනම කෙනෙකුට විනාශයට හේතුවක් වෙනවා. ඔයා දක්ෂ සටන්කරුවෙක් වෙන්න ඕන කේන්තිය පාලනය කරගන්න. කිසි වෙලාවක ඔයාව කේන්තියට පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔයා එයාව පාලනය කරගෙන තමයි සටන් කරන්න ඕනේ. අන්න එතන තමයි ඔයාට පුළුවන්කමක් ලැබෙන්නේ ජයග්‍රහණය කරන්න. මොකද අතීපායේ හයිය විතරක් මදි. බුද්ධියත් අනිවාර්යෙන් ඕනේ දෙයක් ජයග්‍රහණය කරනවා නම්. හැමදාම සටන් ගෙන්නේ නැහැ. මිනිස්සු කපටිකමිනුත් දේවල් කරනවා. එතකොට ඒ කපටිකමින් කරන දේවල් අපි දැනගන්න ඕනේ. ග්‍රිසෙන්ඩා වැඩ කරන අධිරාජධානියේ ඉන්නව ද්‍රෝහි. මේ ද්‍රෝහියා වැඩ කරනවා ලසාරෝට. ලසාරෝ මෙයාව බූරුවට අන්තගෙන තිනවා එයාට පුළුවන්කමක් ලැබෙනවා කියලා. ඊට පස්සේ පාලකයා වෙන්න. ඒක හින්දා ලසාරෝ මෙතනදී ලබා දෙනවා රතුපාට මායා පළගුවක්. මේ පළගුව ලබා දීලා කියන පටන් ගන්නේ ඔයාට පුළුවන් මේකෙන් මාත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න ඕනම තැනකදී මේ මායා පළගුව ඔයාට උදව් කරයි. ඔයා එයා දැනගත්ත ගම ඉක්මනටම කරන්න ඕනේ ඒක මට දැනුම් දෙන එක. එතකොට මේ දේ තවත් ලේසි වෙයි කියලා. හැමදාම රැට නිදි ගන්න කී අවස්ථාවේදී ග්‍රිසෙන්ඩාට පේන්නේ එකම එක හීනයක් විතරයි. ඒ පේන හීනේ තමයි ග්‍රිසෙන්ඩා දකිනවා බ්ලඩ් මේට් කෙනෙක් පිරිමි ළමෙක්ව ඝාතනය කරනවා. මේ සිදුවීම දැකලා ග්‍රිසෙන්ඩා බය වෙලා නැගිටිනවා. ග්‍රිසෙන්ඩා නැගිටිට පස්සේ ග්‍රිසෙන්ඩා දකිනවා එයාගේ මාලිගාවේ මේ වෙනකොට කෙනෙක් ගමන් කරනවා කියලා. ග්‍රිසෙන්ඩා කරන්නේ මෙයාගේ පිටිපස්සෙන් යන එක. පිටිපස්සෙන් ගියාට පස්සේ ඒගිනි වෙන කවුරුවක්වත් නෙමෙයි. මේ ඉන්නේ ග්‍රිසෙන්ඩායි ගුරුතුමා වන බරොන්. බරොන්ගේ අතේ ඉන්නවා මේ සුරගෑන් ළමයා. සුරගෑන් ළමයාත් අරගෙන බරොන් මෙතන පිරිසට පහර දීලා කොහේ හරි යන්න හදනවා. ග්‍රිසෙන්ඩා අහන්න පටන් ගන්නේ ගුරුතුමනි ඔයා කොහෙද යන්නේ? යන තැනකට මාවත් එක්ක යන්න කියලා. ඒ වුණත් බරොන් කියන්නේ මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හින්දා මෙතනින් පැත්තකට වෙලා ඉන්න. හෙට වෙනකොට මේ ගෑන් ළමයාගේ ජීවිතයට ගොඩක් ලොකු අනතුරක් තමයි සිද්ධ වෙන්නේ. මට ඒ දේ වෙන්න දීලා බලන් ඉන්න බෑ. මොකද මේ ගෑන් ළමයා නිර්දෝෂී. මං දන්නවා මෙයා නිර්දෝෂී කියලා. ඒ වුණත් මා මේ වෙනකොට කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මං ගාව සාක්ෂි නැහැ. මම යන්නේ සාක්ෂි හොයාගන්න. මම මේක තනියම කරන්නම්. ඔයා මේකට හවුල් වෙන්න එපා කියලා. ඒ උනත් ග්‍රිසෙන්ඩා මේකට කැමැත්තක් දක්වන්නේ නැහැ. ග්‍රිසෙන්ඩා කියන්නේ මම මේ වෙනකොට හවුල් වෙලා ඉවරයි. ඔයාගේ ආරක්ෂාවට මමත් දෙන්න. අපි දෙන්නත් එක්කම යන් කියලා. නයිට්ලා ටික දැනගන්නවා ග්‍රිසෙන්ඩායි බරොනෝයි දෙන්නම එකට එකතු වෙලා මේගොල්ලන්ට විරුද්ධව වැඩ කරනවා කියලා. නයිට්ලා තීරණය කරන මේ දෙන්නම වහාම අත්අඩංගුවට අරගෙන මේගොල්ලන්ට දඩුවම් කරන්න. ග්‍රිසෙන්ඩා පොස්සර කහන්න පටන් ගන්න ඇයිගේ ගුරුතුමාගේ මට දැන්වත් කියනවාද අපි මේ ගෑන් ළමයා කොහෙද අරන් යන්නේ කියලා. ඔයා හදන්නේ අපේ මිනිස්සුන්ට ද්‍රෝහි වෙන්නද? ඒතේ කරන්න එපා. එහෙම වුණොත් එම අපි දෙන්නටම තමයි එකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඇයි අපි අපේ මිනිස්සුන්ට ද්‍රෝහි වෙලා මේ කොහෙවත් යන ගෑන් ළමයෙක්ව ආරක්ෂා කරන්න කියලා. මෙතන මේගොල්ලෝ කතා කර කර ඉන්නකොට මෙතෙන්ට එනවා බ්ලඩ් මේට්ලා. බ්ලඩ් මේට් කෙනෙක් අතින් ග්‍රිසෙන්ඩාගේ ගුරුතුමා වන බරොන්ගේ ජීවිතේ නැති වෙලා යනවා. බරොන් අන්තිමටම කියන පටන් ගන්නේ අපි හැමෝම එන්නේ ගොඩක් ලොකු උකුලක. ඒක ඔයා තාම දන්නේ නැහැ. මාලිකාවේ අපේ පාලිකාවගේ ජීවිතෙත් මේ වෙනකොට අනතුරක තමයි තියෙන්නේ. ඇයිගේ සිරිසුන අරගන්න ගොඩක් දිනෙක පොර බදනවා. ඒක හින්දා ඔයා ගොඩක් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ ග්‍රිසෙන්ඩා. මට තවදුරටත් ඔයාලගෙන් ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අදින් මගේ කතාව ඉවරයි. බරුන්ගේ මරණයෙන් පස්සේ ග්‍රිසෙන්ඩා දකිනවා ගහකට මොවා වෙලා ඉන්න කළුපාට ලෝගෝ අතාගත්ත පිරිමි කෙනෙක්. මෙයාව දැක්ක ගමන් ග්‍රිසෙන්ඩා හිතන්න පටන් ගන්නේ මේ ඉන්නේ බ්ලඩ් මේට් කෙනෙක් කියලා. ග්‍රිසෙන්ඩා මෙයාට පහර දෙන්න යනකොට මේගොල්ලන්ව අහුවෙනවා නයිට්ලට. නයිට්ලා කියන පටන් ගන්න දැන් ওই දෙන්නම අපිත් එක්ක ආවොත් හොඳයි. අපි හිතාගෙන ඉදී ග්‍රිසෙන්ඩා ඔයා අපිට හොඳ නායිකාවක් වෙයි කියලා. ඒ වුණත් ඔයත් අපිට ද්‍රෝහි වුණා. දැන් බරුන් ද්‍රෝහි වෙලා එයාගේ ජීවිතේ නැති වෙලා කියලා තමයි තියන්නේ. ওই දෙන්නගේ ජීවිතෙත් අපි මොනවද කරන්න කියලා කතා බහ කරමු. කොහොමත් ඔයාලා වගේ අය ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. මේ කොල්ලා කියන පටන් ගන්න ග්‍රිසෙන්ඩාට පොඩ්ඩක් තේරුම් ගන්න. මම බ්ලඩ් මේට් කෙනෙක් නෙමෙයි. මම ආවේ ඕගොල්ලන්ට උදව් කරන්න. බරුන් මාව දන්නවා. බරුන් කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු මට කිව්වා මට තියා පෙන්නන්න තියෙනවා කියලා. ඒකයි මං ඔහු බලන්න ආවේ. එච්චරයි. මගේ ළම ලියන්. මම බ්ලඩ් මේට් කෙනෙක් නෙමෙයි. මම මායාකාරයෙක්.
මං ඕගලන්ට පක්ෂපාතී වැඩගන්න සේවකෙක් මාව තේරුම් අරගන්න අපි දැ මාලිකාවට ගියත් අප දෙන්නගේ ජීවිතය එතනි අනිවාරෙන්ම ඉවර වෙනවා මොකද මේ වෙතේ බ්ලඩ්මේට්ලා ගොඩල්ලොකු සැරස්සුමක් අහල තමයි තියෙන්නේ ඔය මං ගැන හිතන්න ඕනි නෑ ඔය හිතන්න ඔය ගුරුතුමා ගැන ලියන්ගේ කතාව ක්‍රිසෙන්ඩ විශ්වාස කරන්නේ ක්‍රිසන්ට කියන්න පටන් ගන්නමං කොමුදොය විශ්වාස කරන්නේ ඔයක් කියන කවුතු කියලමං හරිට තම දන්නෙත් නෑ පාලිකාවට මං ගොඩක් දක්ෂ සේවිකාවන් ඒක හින්දා ඇමගේ ජීවිතයට කිසිම හානියක් කරන්නේ මේ දෙන ටික සද්දට කතාපා කරන්න හින්දා නයිට්ට තීරණ මොකරදයක් වෙන්න යනවා කියලා පාලිකාව ආරක්ෂා කරන එක තමයි ඔයාගේ රාජකාරිය මේකොල්ලොත් එක මාලිකාවට ගියොත්තෙම මේ වෙනකොටත් පාලිකාව ඔළුවට ගොඩල් ලොක උස්තිබිජ ටිකක් දාලා තියෙනවා ඒක හින්දා අප දෙන්නගේ මරණය ඒ කාන්තයි අපි දෙන්නා මේ වෙතේ හැම දෙකටම අල්ලල තමයි ඇත්තේ හොඳමතිය තමයි මෙතරි බේරලා යන එක මා විශ්වාස කරන්න ඔයා මා විශ්වාස කරන්න නැත්තං ඔයාට හිතුරත්මන් රෝගී කියලා ඒ වෙල්ලාවෙති ඔයා දන්න ඔයා මොකද කරන්න ඕනි කියලා ඒදේ කරන්න කියලා මේ කතාවත් ඒක ක්‍රිසෙන්ට තීරණය කරන්න මෙයා විශ්වාස කරන්න ක්‍රිස්සෙන්ට කියන පටන් ගන්නේ මේ පුද්ගලගේ අතේ තියෙන පිහියක් එයා හැදුව මට පහර දෙන කියලා මෙතෙන්ට ආවට පස්සේ මේ නයිට්ලා ටික ක්‍රිසෙන්ට කරන්නේ මේ නයිට්ලට පහර තියලා මෙතන පිට වෙලා යන එක ක්‍රිසෙන්ඩගේ නායකතුමාගේ නම තමයි හයිසීකා හයිසීකා කියන පටන් ගන්න ඕගේ පාලිකාවට මොව දන්නව උත්තමා වෙන වෙලා තියෙන දේ මට විස්තර කරන්න අමාරුයි හැම දෙයක්ම ගොඩක් පටලැවෙනවා ඒත් ක්‍රිසෙන්ඩ කියන්නෙත් වරුන් කියන්නෙත් පක්ෂපාතී සේවකයෝ අවුරුදු ගානත් තිස්ස ඉදන් ඔබ ආරක්ෂා කලා ඒක හින්දා ඔවුන් එක මට කතා කරන්න ඕනේ මන් දන්නවා ඒ දෙන්න අතරි මොකර සම්බන්ධාවයක් තිවුණා බරුන්ගේ ජීවිතේ මේ විදි නැතිවෙලා තමයි තියෙන්නේ හැබැයි බරුන් නැතිවෙන්න ඉස්සෙල්ලා අනිවාරෙන්ම ඒ කතාව කියන්න ඇති ක්‍රිසෙන්ඩට ක්‍රිසෙන්ඩත්ය කතාබා කෙල්ලා ඇත්තට මොකක්ද උනේ කියලා හොයා ගන්න පුළුවන් මට අවස්ථාවක් දෙන්න කියලා හයිසිකයි කතාවට විරුද්ධන ලස්සාරෝ කියන මේ වෙල්ලාවති අපි හැමෝම ඉන්නේ අනතුරක ඒක හින්දා මම ඒ ඩ්‍රෝයින්ම ඔබතුමිය ඉස්සරහට ගියන්න මට ඒතේ කරන්න පුළුවන් මොකද හයිසික වගේම මමත් දක්ෂ නායකේ මටත් අවස්ථාවක් ලබා දෙන්න කියලා මෙතනදි උත්තමාවකින් පොඩි ඉල්ලීමක් කරනවා ලස්සාරෝගේ කතාවට සුළුපාලිකාව කැමැත්තක් දක්වනවා සුළුපාලිකාවගේ කැමැත්තත් එක්ක තුන්වන බැටිය ස්තීරණය කරනවා ලස්සාරුටත් අවස්ථාවක් ලබා දෙන්න ලියන් එක්කංගෙනවා ග්‍රිසෙන්ටාව පොඩි ගම්මානයකට ගම්මානයේ දැක්කට පස්සේ අහන්ඩ පටන්ගන ග්‍රිසෙන්ට මෙතනද බ්ලඩ්මේට්ලා ඉන්නේ මැරුන් නොකා මට එක කියන්න කියලා මේතෙට උත්තරදෙන ලියන් කියන පටන් ගන්නේ එතන බ්ලඩ්මේට්ල නෑ හැබැයි ඒකුල්ලන්ට ඒ මිනිස්සු පොඩ්ඩක්කත් කැමති නෑ එතන ඉන්නේ මම ඔයා වගේ අසරණ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙන් තමයි මට දැනගන්න පුළුවන්කමක් ලැබුණේ බරුන් සම්බන්ධය බරුන් එක මිතශීලී වෙන්න ඒකුල් මට ගොඩක් උදව් කලා ගම්මාන්ට ආවට පස්සේ කිසි මනුස්සෙක් හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ලියන් එනවා එක ගෙතරකට මේ ගෙතර හිතු මිනිස්සු ටික සේරම ඝාතනය කළ තියෙනවා ලියන් දකිනවා එක පුද්ගලට විතරක් පණ තියෙනවා මේ පුද්ගලයා ඇව්වට පස්සේ කවුද මේ දේවල් කළේ කියලා ඔහු උත්තර දෙන පටන් ගන්නේ ඒ දේවල් ටික කළේ බ්ලඩ්මේට්ලා කියලා බ්ලඩ්මේට් කියන වචනේත් එක්ක මේ පුද්ගලයාගේ ජීවිතෙන් නැති වෙලා යනවා ලියන් එනවා ක්‍රිසෙන්ටත් එක්ක සුර මායාකාරයෙක් හම්බ වෙන්න මේ සුර මායාකාරය ගෙදර හදලා තියෙන්නේ විශාල කන්දක් මුදුනේ හරිම ඇත්තේ මේ දෙන්නත් එක්ක ගෙදෙට්ටාවට පස්සේ ගෙදර කිසිම කෙනෙක් ඉන්නේ නැහැ සුර මායාකාරයා ක්‍රිසෙන්ඩා දැක්කට පස්සේ ක්‍රිසෙන්ඩට පහර දෙනවා හැබැයි ක්‍රිසෙන්ඩත් එක්ක ෆයිට් කරන්න බෑ මේ සුර මායාකාරයට ක්‍රිසෙන්ඩ කිනිස්සක් තියලා ඇරි කනට කියන්න පටන් ගන්නේ ඇත්ත කිව්වේ නැත්තම් ඔයාගේ කන සම්පූර්ණයෙන්ම කැපිලා යයි ඒක හින්දා මං අහන ප්‍රශ්නවලට හැම එකටම ඔයා හරියට උත්තර දෙන්න ඕනේ කියලා ජීවිතේ නැතිවේ කියලා තියෙන බයට ක්‍රිසෙන්ට අහන ප්‍රශ්නවලට පුළුවන් ඒවට මේ සුරමායාකාරය හරියටම උත්තර දෙනවා ඒත් එක්කම සුරමායාකාරය ගෙදර විනාශ කරගෙන මෙතනින් මතුවෙනවා ඩීමන් කෙනෙක් මේ ඩීමන් හදන්නේ දැන් මේ දෙන්නව විනාශ කරන්න සුරමායාකාරය ගෙදර තිබිලා මායාකාර බෝතලයක් හම්බ වුණා ලියන්ට දම්පාට බෝතලේ තියෙන මායාකාර වතුරක් මේ වතුරින් පුළුවන් ගොඩක් ලොකු ආලෝකයක් නිකුත් කළා ඊට පස්සේ මෙතනින් අතුරුදහන් වෙලා යන්න මේක තියා බලා ඉන්න හැම කෙනාගේම ටික වෙලාවකට ඇස්පෙනීම නැති වෙලා යනවා ඒක හින්දා මේගොල්ලන්ට පුළුවන්කමක් ලැබෙනවා මෙතනින් පිට වෙලා යන්න ටීමන් කෙනෙක් එක ෆයිට් කරන්න කියලා ක්‍රිසෙන්ඩයි කකුල තුවාල වෙනවා ක්‍රිසෙන්ඩයි කකුල තුවාල වුණාට පස්සේ ලියන් කියන පටන් ගන්නේ මට පුළුවන් ඔයව සනියප් කරන්න ඒත් ඔයා තාම මාව හරියට විශ්වාස කරන්නේ මා විශ්වාස කරන්න මට පුළුවන් ඔයාට උදව් කරන්න කියලා ක්‍රිසෙන්ඩ මේකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මෙතෙන්ට එනවා ලසාරෝ එන්නේ නිකන් නෙමෙයි ලසාරෝ එන්නේ එයාගේ සම්පූර්ණ සේනාවත් අරගෙන ලසාරෝ එයාගේ ටීම් එකට අනදින පටන් ගන්නේ මේ ඩ්‍රෝහින්ව දැම්ම අල්ලගන්න ඊට පස්සේ මේගොල්ලන් අරගෙන කියලා මේගොල්ලන්ව විනාශ කරලා දාන්න ඕනි කියලා ලියන් කියන්නේ මායාකාරයෙක්ින්ද ඔහුට පුළුවන්කමක් ලැබෙනවා ඔහුගේ මායා භාවිතා කරලා
ලසාරෝව පොඩ්ඩක් නතර කරගන්න. ඒ වෙලාවදී මේගොල්ලන්ට පුළුවන් වෙනවා එක තැනකට පලා යන්න. ග්‍රිසින්ඩගේ තුවාලේ නරකතර පත්වෙන පටන් ගන්නවා. මේ බව දැනනවා ලියන්ට. ලියන් අයිස්සරයක් කියන පටන් ගන්නේ මට පුළුවන් ඔයාට ප්‍රතිකාර කරන්න. මා විශ්වාස කරන්න කියලා. ග්‍රිසෙන් දහන්ට පටන් ගන්නේ ඔයා කියන්නේ මායාකාරයෙක්. ඔයා කවුද මට ප්‍රතිකාර කරන්නේ? මේ දෙයට උත්තර දෙන ලියන් කියන්නේ ඔයා මව දන්නේ මායාකාරයෙක් කියලා විතරයි. හැබැයි මං දක්ෂ වෛද්‍යවරයෙක්. ක්‍රිසෙන්ඩගේ ඇස් දෙක ගොඩක් ආකර්ශනීයයි. ඒ වගේම ඇය ගොඩක් සුන්දරයි. ක්‍රිසෙන්ඩගේ ලියන් අයිස්සරක් අහන්නේ ඇයි ඔයා මේ වගේ වෘත්තියක් තෝරගත්තේ? ඔයා කියන්නේ ගොඩක් ලස්සන කාන්තාවක්. ඇයි මේ වගේ තැනකට වෙන්න කියලා? ක්‍රිසෙන්ඩ ඒ වෙලාවේ තමයි ඇගේ කතාව කියන්න පටන් ගන්නේ. අවුරුදු ගානකට කලින් මාත් ගොඩක් නිදහසේ හිටපු කෙනෙක්. හැබැයි එක දවසක් එක සිද්ධියක් වෙනවා මට කවදාවත් අමතක කරගන්න බැරි. මගේ පවුලේ ඉඳී මායි අම්මයි තාත්තයි අයියයි. අපේ පවුල තමයි මුළු ගමටම ඉදපු දක්ෂම මකරු දඩයක් කරුවන්. අපි විතරමයි ඉතියේ. එක දවසක් අපේ ගම්මාට පහර දෙනවා බ්ලඩ්මේට්ලා. බ්ලඩ්මේට්ලා අතින් මගේ තාත්තගේ ජීවිතේ, මගේ අම්මගේ ජීවිතේ, ඒ විතරක් නෙමෙයි මං පණ වගේ ආදරය කරපු මගේ අයියගේ ජීවිතෙත් මගේ ඇස් ඉස්සරහම නැති වෙලා යනවා. බ්ලඩ්මේට් කෙනෙක් එල්ල කරන පහරකට මගේ අයියගේ බෙල්ල හිස කඳින් වෙන් වෙනවා. ඒ දේ මට හැමදාම රැට පේන්න පටන් ගන්නවා. ඒ වේදනාව කොච්චරද කියලා කෙනෙක්ට කියලා විස්තර කරන්න බෑ. එදා තමයි මම තීරණය කළේ සේරම් මකරු ටික වගේම බ්ලඩ්මේට්ලව සම්පූර්ණම විනාශ කළා දාන්න ඕනි කියලා. මගේ පලිකැණුවේ පටන් ගත්ත එතනින් මං තාමත් නතර කරන්න ලෑස්ති නෑ. මගේ ජීවිතේ ඉවර වෙන මොහොත දක්වා මං සටන් කරනවා. මොකද ඒ මගේ පලිය අරගන්න. මගේ හිතේ ගොඩක්ලෝ කේන්තියක් තියෙනවා. ඒ කේන්තිය නිවෙන්නේ ඒගොල්ලන්ගේ මරණයත් එක්ක. එළිවෙන්නත් ඉස්සෙල්ලා මෙතෙන්ට එනවා ලසාරෝගේ පිරිස. ලසාරෝගේ පිරිස ආවත් ඔවුන් දකිනා ගිනිමැලේ දැන්ටමන් නිවිලා තමයි තියෙන්නේ කියලා. ඒත් එක්කම ඔවුන් තීරණය කරනවා මේගොල්ලෝ දැන් පිට වෙලා තමයි යන්න ඇත්තේ කියලා. මුළු ගුහාම පරීක්ෂා කළත් කිසිම කෙනෙකු හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙතනින් මේ කට්ටිය පිට වෙලා ගියාට පස්සේ ලසාරෝ ගන්නවා එයාගේ අතේ තිබිලා රතු පාට පළකුවක්. මේ පළකුව අරගෙන කෙනෙකුට පණිවිඩයක් ලබා දෙනවා. හැබැයි ඒ වෙනකොටත් මේ ගුහාවේ තැනක හැංගිලා ඉන්නවා මේ දෙන්නා. ග්ලසෙන්ඩා ලසාරෝගේ බෙල්ලට කඩුවක් තියලා කියන්න පටන් ගන්නේ එහෙනම් අපිව ද්‍රෝහය කරන්න උත්සාහ කරන ඔයා තමයි නියම ද්‍රෝහියා. මං ඔයා ගැන හැම දෙයක්ම අපේ පාලිකාවට කියනවා කියලා. ග්ලසෙන්ඩා මේ වෙනකොට තුවාල ලැබලා ඉන්න හින්දා ලසාරෝත් එක්ක ෆයිට් කරලා දිනන හැකියාවක් ලැබෙන්නේ. මකරාගේ රුධිරය සුරුකුමේට දැන් පෝලා ඉවරයි. ෆිනික් එයාට අවශ්‍ය කෙන දේ ලබාගෙන තියෙනවා. අවසානයේ මකරා පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා මේ සුරුකුමරියට. සුරුකුමරිය පාලනය කිරීමේ බලය ලබා ගන්නේ ෆිනික්. ෆිනික් අණ කරනවා එයා ගාව ඉතුරු මකරු 5 දෙනාම මෙයාට ඕන විදියට වැඩ කරන්න කියලා. ඊට පස්සේ ෆිනික් තීරණය කරනවා එයාට අවශ්‍ය කරන ඒ පරිගැනීම කරන්න. ග්ලසන්ට ඇගේ මාලිගාවට ආවට පස්සේ ඇය විවෘත කරගන්න දොරටුවක්. මේ දොරටුව කෙලින්ම විවෘත වෙලා තියෙන්නේ හයිසිකයි කාමරයට. ග්ලසෙන්ට කරන්නේ ඇගේ නායකතුමා ගාවට කියලා ඉක්මටම කියන්න පටන් ගන්නවා මං දන්නවා මේකට සම්බන්ධ හැම කෙනාම. මේකට සම්බන්ධ මූලිකම කෙනා තමයි ලසාරෝ. ලසාරෝගේ අතේ තිබුණා මෙන්න මේ රතු පාට පාෂාණය. මේ තියෙන පාෂාණය හරහා පුළුවන් තවත් කෙනෙකුට පණිඩයක් ලබා දෙන්න. මේක මාර්ගයෙන් තමයි එයා අපි හැමෝම කොටු කරලා තියෙන්නේ. මේ ගැන ඉහළට දැනුම් දෙන්න කියලා. මේ කියන වචන ටිකත් එක්ක හයිසිකා තීරණය කරනවා මේ දේ කරන්න. හැබැයි හයිසිකාව ඝාතනය කරනවා මෙතනදී ලසාරෝ. ලසාරෝ හයිසිකාව ඝාතනය කළා. මේ ඝාතනයේ වැරද්ද දාන්නේ ග්ලසෙන්ඩට. ග්ලසෙන්ඩව තමයි හයිසිකාව ඝාතනය කළේ කියලා හැම කෙනාටම දැනගන්න පුළුවන් වෙනවා. ග්ලසෙන්ඩ කිව්වත් මේ දේ කළේ මම නෙමෙයි කියලා කිසිම කෙනෙක් ඇයව විශ්වාස කරන තත්ත්වයට පත් වෙලා නැහැ. ලසාරෝ හැමෝටම හොරා යනවා කෙනෙක් මුණ ගැහෙන්න. මේ මුණ ගැහෙන්න යන සහකාර පාලිකාව. සහකාර පාලිකාවත් එක්ක මොහුට සම්බන්ධතාවයක් තියෙනවා. මේක ගොඩක් ළඟ සම්බන්ධතාවයක් නෙමෙයි. හැබැයි ඇයි කියලා තින ඇයට උදව් කරන්න ඊට පස්සේ මේ රාජ්‍යයේ පාලනය ඇයට ලබාගත්තට පස්සේ ඇය කරන්නේ මොහොව විවාහ කරගන්නේ කියලා. සහකාර පාලිකාවත් ලසාරෝට මේ වෙනකොට පොඩි ඇල්මක් දක්වනවා. ඒකෙන් තමයි මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ටිකක් හොඳින් වර්ධනය වෙලා තමයි තියෙන්නේ. මේ දෙන්නට මේක තනියම කරන්න බෑ. මේ දෙන්නට කෙනෙක් උදව් කරනවා. නපුරු මායාකාරයෙක්. සහකාර පාලිකාව තුන්වෙනි බියට්‍රික්ස්ට කියන පටන් ගන්නේ මේ වෙනකොට උත්තමාවියනේ. අපි හැම දෙයක්ම හොයාගෙන තමයි තියෙන්නේ. ඇය අපි හිතපු කෙනා නෙමෙයි. ඇය ඔබට පක්ෂපාතී වැඩ කළා. ඒත් ඇය අපිට හැංකපු රහසක් තියෙනවා. ඇය එකතු වෙලා තියෙනවා බ්ලඩ්මේට්ටත් එක්ක. ඔවුන් එක එකට එකතු වෙලා අපිව විනාශ කරන්න තමයි හදන්නේ. ඇය අද ඇගේ නායකතුමාව ඝාතනය කළා. ඊට වෙනකොට ඇය ඔබතුමිය හෝ මාව ඝාතනය කරයි. ඒක හින්දා අපි මේකට මොකක් හරි දෙයක් වහාම කරන්න ඕනේ කියලා. මේ කියන දේත් එක්ක තුන්වෙනි බේට්‍රික්ස් තීරණය කරන ඇයට මරණ දඬුවම දෙන්න.
නයිට්වරුන්ගේ දේශය යුතුපු හැම මනුස්්‍යයම එක තැනකට එකතු වෙනවා. ප්ලෑන් එක හරියටම හරියනවා. ඊට පස්සේ ලසාරෝ තීරණ කන ලසාරෝගේ අත්දකින්ම ක්ලෙසන්ඩගේ ජිමිතේ නැති කළ දාන්න. හැබැයි ඒදේ කරන්න බැරිබෙනවා. මොකද මෙතෙන්ට ඇවිල්ල ඉන්නවා ලියන්ගේ කටිය. ලියන්ගේ කටිය මේකොට උදව් කරන ඇත්ත බටාගන්න. ලසාරෝගේ මරණය සිද්ධ වෙන්නේ ගලෙසෙන්ඩගේ අතින්. ගලෙසෙන්ඩා පලනි පාට ඔහුට සමාව දෙනවා. දෙවිනි පාර ඔහු ඝාතනය කළ දානවා. මකරුංග පාලි කිරීමේ හැකියාව සුරුකුමට තියෙන හින්දා ෆිනිකයාගේ වැඩේ පටන් කරනවා. ගලෙසෙන්ඩා කරන්නම මහුරු දෙන්න එක්ක ඝාතනය කරනවා. ගලෙසෙන්ඩ අවසානය තේරණ කරන ෆිනික්වත් ඝාතනය කරන්න. ඒ වෙල්ලාවතේ ෆිනික්යාගේ බලය භාවිතා කරලා විශාල රාස්සෙක් වෙනවා. රාස්සෙක් උනාට පස්සේ මේ වෙනකොට සුරුකුමරිය පාලනය වෙලි නෑ ෆිනික්ගේ මායාවෙන්. ෆිනික්ගේ මායාවෙන් මෙතුනොත් සොරුකුමට තාම හැකියාව තියෙනවා. මකරුන්ග රුදුරේ ඇය පානය කරපුින්දා මකරුන්ග පාලනය කරන්න. ෆිනික් මේ වෙනකොට භයනක රාස්සෙක් විදිට පරනාමය වෙලා තියෙන හින්දා ක්ලෙසෙන්ඩට හැකියාව ලැබෙන්නේ තනියෙන් මෙයා විනාශ කරන්න. සුරුකුමරිය එයාගේ බලය භාවිතා කරලා එක මකරෙක්ගේ උදව් ලබා දෙනවා ග්‍රෙසෙන්ඩට. සුරුකුමරිය ලබා දෙන උදව්වත් එක්ක ක්‍රසෙන්ට තීරණය කරනවා මේ දෙන්නම විනාශ කළ දාන්න. ක්ලෙසෙන්ට අවසානයේ ෆිනික්ක විනාශ කළ දානවා. ක්ලෙසෙන්ටක දක්ෂතාවය දැක්කට පස්සේ පාලිකාව තීරණය කරනවා ග්ලෙසෙන්ටව අගේ කරන්න ඕන කියලා. සහයක පාලිකාවගේ ජීවිතය නැතිවෙලා තියෙන මකරෙක් එකේ ඇඟට වැන්න හින්දා. ක්ලෙසෙන්ඩට ලියන් කියන්න පටන් ගන්නේ ඇත්තට මට ඔයාට කියන්න කතාවත් තියෙනවා. ඔයාම්මන් දැක්ක පලින් පාර මගේ හිත ඔයාට ගොඩක් බැඳුනා. ඔය ගොඩක් ලස්සන කෙනෙක්. ඇත්තටම මගේ හිතේ තියෙන තේ මංවාට මෙතරදි කිව්වට ප්‍රශ්නයක් නැද්ද කියලා හනවා. මේ වෙල්ලාවති ගලෙසෙන්ඩට තේරනවා ලියන් මොකක්ද කියන්න කියලා. ගලෙසන්ට උත්තර තියන්නේ අපි එක ටික නිවේ හැනහිල්ල කතා කරමු මේක නෙමේ ඒකට වෙලාව. ගලෙසන්ට ගියාට පස්සේ පාලිකාවගේ ඉස්තරට පාලිකාව ලබා දෙනවා. පාලිකාවකින් පස්සේ ඊළඟ මේ රාජ්‍ය කාඩත පැවරෙන්නේ ඒ පැවරණ එකම කෙනා තමයි ක්‍රසෙන්ට කියලා. ඉතින් ඔන්න ඔතනින් මෙලස්සු ලස්සන කතාවත්තයවරන ඔයාට මේ කතාවගෙන මොකද හිතෙන්ට කියනක අනිවාර්යමට පාලින් ගමන් කරන්න ඔයතාත්ම ඩිප්ෂල් එක සස්ක්‍රයිබ් කරනතු කියන්න පාලාතින සස්ක්‍රයිබ් එක තැමති කලෙ කල සස්ක්‍රයිබ් කන් ඒත්තකට පුංචි බෙල්ලායිකන්න එක ඔල්කරොත් එම මවිට දාපුමන් වගේ ළඟටම නොටිෆිකේෂන් එක ගෙන්න්න ගන්න පුළුවන්. අපි තව දස්සක මේ වගේ ලස්සන කතාවකි ඉක්මනි මුණ ගැව් එතකං අදවස ඔයාට සුභමස්ප දවසක්.